අපි බලමු මේ වීඩියෝ එකකින් කොහොමද ප්‍රෝග්‍රස් එක එන්ටර් කරන්න කියලා අපේ MIS සිස්ටම් එකට. මුලින්ම ඔයගොල්ලෝ ලොගින් වෙලා ඉන්න ඕන. ලොගින් වෙලා ඔයගොල්ලන්ට කෙලින්ම යන්න පුළුවන් මේ ඇක්ටිවිටීස් කියන මෙනු එකට. ඇක්ටිවිටීස් වල තියෙනවා ඇක්ටිවිටි ලිස්ට් කියලා. මෙන්න මෙතෙන් ඇක්ටිවිටි ලිස්ට් එක ගිහින් මේ විදිහට ක්ලික් කරන්න. එතකොට ඔයගොල්ලන්ට මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් ලැබෙනවා. මේකේ ඔයාලගේ ඉන්ස්ටිටියුට් එක මොකක්ද කියලා තියෙනවා. ඔටෝමැටිකලි මේක සිලෙක්ට් වෙලා එන්නේ. ඒ වගේම මෙතන තියෙනවා ෆන් ටයිප් එක. ඔබ සිලෙක්ට් කරන්න ඕන මෙන්න මේ ෆන් ටයිප් එක මොකක්ද? ඒ වගේම ඊයර් එක මොකක්ද කියලා. මම මෙතනින් ෆන් ටයිප් එක 2026 තියෙන නිසා මෙතනින් ෆන් ටයිප් එක සිලෙක්ට් කරන්නම්. PSDG කියන එක. මෙන්න මේ විදිහට සිලෙක්ට් කරනට පස්සේ PSDG වලට අදාළව ඔයගොල්ලෝ දාලා තියෙන ඇක්ටිවිටීස් මෙතනින් ලිස්ට් කරනවා. මෙතනින් ඔයගොල්ලෝ දාලා තියෙන ඇක්ටිවිටි ලිස්ට් එක මේ විදිහට බලා ගන්න පුළුවන් පහළට. ඒත් ඔයගොල්ලන්ට ප්‍රෝග්‍රස් එක ඇතුළත් කරන්න ඕන නම් යම්කිසි ඇක්ටිවිටි එකකට ඔයගොල්ලන්ට මෙන්න මෙතන ඔප්ෂන් එකක් තියෙනවා ඇක්ටිවිටි එක ඉස්සරහින් view කියලා. මෙන්න මේ view එක උඩ mouse එක මේ විදිහට ක්ලික් කරන්න. එතකොට ඔයගොල්ලන් අරන් එනවා මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකකට. මෙතන තියෙනවා ඔයගොල්ලන්ගේ ඇක්ටිවිටි එක පිළිබඳව විස්තර ටිකක් දාලා තියෙනවා basic general details ටිකක්. ඒ වගේම මෙතන buttons දෙකක් තියෙනවා physical progress සහ ෆයිනෑන්සියල් ප්‍රෝග්‍රස් කියලා. ඔයගලන්ට ෆයිනෑන්සියල් ප්‍රෝග්‍රස් එක ඇඩ් කරන්න ඕන නම් මෙන්න මේ ටැබ් එක මේ විදිහට සිලෙක්ට් කරගන්න ඕන. එතකොට ඔයගලන්ට ෆයිනෑන්සියල් ප්‍රෝග්‍රස් එකේ ඇක්ටිවිටි අදාළව කීයද කියලා මෙතනින් ඇතුළත් කරන්න පුළුවන්. මම උදාහරණයක් විදිහට මේ විදිහට දාන්නම්. මේ විදිහට දාලා ඔයගලන්ට දිනේ දාන්න පුළුවන්. මේක අදාළ දිනේ දාන්න පුළුවන් ඇක්ටිවිටි එක ඇතුළත් කරන ප්‍රෝග්‍රස් එක ඇක්ටිවිටි එකට අදාළ ප්‍රෝග්‍රස් එක ඇතුළත් කරන දිනේ. දාලා ඔයගලන්ට පුළුවන් මෙතනින් සේව් කරන්න. සේව් කරාට පස්සේ මේ වගේ මැසේජ් එකක් අහනවා. එතකොට සේව් වෙනවා මේක. ඊට පස්සේ දවසක මේ ප්‍රෝග්‍රස් එක බලනකොට බලනවා නම් අපිට අර නැවත ගිහින් බලන්න පුළුවන්. මෙන්න මෙතන අපි දාපු ප්‍රෝග්‍රස් එක කොච්චරද කියලා වැටලා තියෙනවා. මේකේ මොනවා හරි වැරද්දක් වෙලා තිබ්බොත් ලිමිටඩ් ඩේට් එක සීමා සහිත දින ප්‍රමාණයකට ඔයගලන්ට පුළුවන් මේක ඩිලීට් කරලා නැවත මේකට ඇතුළත් කරගන්න. ෆයිනෑන්සියල් ප්‍රෝග්‍රස් එක ඇඩ් කරාට පස්සේ අපි මේ ටැබ් එකට ගියාට පස්සේ අපිට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට ෆයිනෑන්සියල් ප්‍රෝග්‍රස් එක අපි ඇතුළත් කරපු එක සිස්ටම් එකේ වැටලා තියෙනවා. ඒ වගේම ෆිසිකල් ප්‍රෝග්‍රස් එකත් අර විදිහටමයි අපිට මෙන්න මේ ටැබ් එක සිලෙක්ට් කරන්න ඕනේ ෆිසිකල් ප්‍රෝග්‍රස් කියන. මේ ටැබ් එක සිලෙක්ට් කරාන් පස්සේ අපිට මේ වගේ මෙනු එක හම්බ වෙනවා. මේකේ ප්‍රෝග්‍රස් එක ඔයගලන්ට සිලෙක්ට් කරන්න තියෙන්නේ මෙතනින් ක්ලික් කරාන් පස්සේ පහළට වැටෙනවා මොනවද තියෙන්න ඕන කියන ටික. ඔයාලා මේ කොටස් පිළිබඳව අවබෝධයක් තියෙනවා කියලා මම හිතනවා. මම මෙතනින් දානවා ෆිසිකල් ප්‍රෝග්‍රස් එක 124ක් තියෙනවා කියලා මෙන්න මේක. මේ විදිහට මෙහෙම සිලෙක්ට් කරන්න පුළුවන්. ඒ වගේම ඔයගොල්ලන්ට දිනේ ඇතුළත් කරන්න පුළුවන් මේ ඉස්සල්ලා එකේ විදිහටම. ඊට ඔයගොල්ලන්ට නෝට් එකක් වුණා නම් මෙතන නෝට් එකක් දාන්න පුළුවන් මේක සම්බන්ධව. එතකොට ඔයගොල්ලන්ගේ ඇක්ටිවිටි එකේ මේ ෆිසිකල් ප්‍රෝග්‍රස් එක පෙන්වන අවස්ථාවේ තියෙන තත්ත්වය මොකක්ද කියලා පෙන්වන්න ඕන. ඔයගොල්ලන්ට පුළුවන් ඉමේජ් එකක්, ෆොටෝ එකක් අරගෙන ෆොටෝ එක අප්ලෝඩ් කරන්න මෙන්න මේ ඇක්ටිවිටි එකේ මේ ෆිසිකල් ප්‍රෝග්‍රස් එක ගාවට. මෙන්න මෙතන තියෙන choose file කියලා. මෙන්න මේක මෙහෙම සිලෙක්ට් ක්ලික් කරන්න. ක්ලික් කරාට පස්සේ ඔයගොල්ලන්ට ඉමේජ් එක මේකට ඇඩ් කරන්න මේ වගේ JPG ඉමේජ් එකක් නැත්නම් ඔයාලා භාවිතා කරන විදිහට ෆොටෝ එක ඇඩ් කරන්න අවස්ථාව දෙනවා. ඔයගොල්ලන්ට පුළුවන් මෙතනින් සිලෙක්ට් කරලා ෆොටෝ එක මෙතෙන්ට මේ විදිහට ඇඩ් කරන්න. right මේ විදිහට ෆොටෝ එක මෙතෙන්ට ගන්න පුළුවන්. දැන් මෙතන මේ MMMM කියන JPG කියන ඉමේජ් එක මෙතෙන්ට අප්ලෝඩ් වුණා. ඔයාලන්ට මේක මැක්සිමම් ෆොටෝස් 4ක් ප්‍රෝග්‍රස් එක දාද්දී අප්ලෝඩ් කරන්න දෙනවා. පුළුවන් නම් ඒ ප්‍රෝග්‍රස් එකත් එක්ක දාද්දී ඔයගොල්ලන්ගේ ඇක්ටිවිටි එක පිළිබඳව හොඳ අයිඩියා එකක් ගන්න පුළුවන්. ඒක දාලා ඉවරලා අපිට පුළුවන් මෙතනින් සේව් කරන්න. සේව් කරාට පස්සේ අර විදිහට මේ ප්‍රශ්නය අහනවා. අපිට ඕකේ කරන්න පුළුවන්. ඕකේ කරාට පස්සේ ඔයගොල්ලන්ගේ අර දාපු ෆොටෝ එක මේ අපේ මැඩම්ගේ ෆොටෝ එකක් මම මෙතනින් දැම්මේ. ෆොටෝ එක මෙතෙන්ට මේ විදිහට අප්ලෝඩ් වෙනවා. ඇක්ටිවිටි එකට අදාළ. ඇක්ටිවිටි අන්තිමට අප්ලෝඩ් කරපු ෆොටෝ එක තමයි මෙන්න මෙතෙන්ට මේ විදිහට අප්ලෝඩ් වෙන්නේ. තාම මේකේ පැසිලිස් ගොඩක් මේ විදිහට එන්න ඉඩ තියෙනවා. ඒක සූදානම් කරමින් සකස් කරමින් යනවා පහසුකම්. ඒ ටික ඔයගලන්ට ඉස්සරහට ලැබෙයි. මෙන්න මේ විදිහට ඔයගලන්ට ඇක්ටිවිටි එක ඇතුළත් කරන්න පුළුවන්. මොනවා හරි මේ පිළිබඳව ගැටලුවක් තියෙනවා නම් අපේ MIS group එක දැනුවත් කරන්න. ෆයිනෑන්සියල් ප්‍රෝග්‍රස් එක මේ වගේ පෙන්වනවා වගේම ෆිසිකල් ප්‍රෝග්‍රස් එකත් මෙතන මේ විදිහට ඔයගලන්ට බලා ගන්න පුළුවන්. right මේ විදිහට ඔයගලන්ට ඇඩ් කරගෙන යන්න පුළුවන් ෆිසිකල් ප්‍රෝග්‍රස් එක මෙතනින් ඉස්සරහට. අසුබ දවසක් හැමෝටම.